Hello everyone and welcome to my video. So අදට ඇවිල්ලා දවස් 33ක් විතර වෙනවා ඉරාන් සහ ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර යන මේ යුද්ධ ගැටුම. So මේ වෙනකම් මොන වගේ යුද්ධමය තත්ත්වයක්ද තියෙන්නේ කියලා අපි හොයලා බලුවොත් ඉතාමත් දරුණු තත්ත්වයක්. ඒ කියන්නේ ඉතාමත් දරුණු තත්ත්වයක් කියලා කියන්න හේතුව ඇවිල්ලා දැන් වෙනකොට US එකේ US forces ground forces ගෙනල්ලා එයාලා ලෑස්ති කරලා තියෙනවා මිඩ්ලිස් කන්ට්‍රීස් වල ස්පොට් කරලා තියෙනවා ඉරාන් එකට ප්‍රහාර එල්ල කරන්න. ඒ කියන්නේ ground level forces එක. right දැන් මේ දවස් ටිකේ අපි බැලුවත් ඇවිල්ලා නෝට් කරලා ඉරාන් එකේ ඇවිල්ලා ගහන ප්‍රහාර අණුව චෙක් කරලා බලුවොත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගහන ඊශ්‍රායලයට ගහන එකයි රොකට්ස් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ඉස්සර ගහනකොට එකපාර 100 200 ගහන එක දැන් ටිකක් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් දවසට 30ක් ගවොත් ඒ 30 කඩලා තමයි යාලා ගහන්නේ. ඒකට හේතුව ඇයි කියලා හොයලා බැලුවොත් දැන් සාමාන්‍යයෙන් දැන් රොකට් එකක් ගහනකොට ඊශ්‍රායලෙන් ඇවිල්ලා ඇන්ටි මිසයිල් එකක් යනවා නැත්නම් මිසයිල් එකෙන් ගහනකොට එහෙන් ඇවිල්ලා ඇන්ටි මිසයිල් එකක් යනවා. එතකොට ඒ ඇන්ටි මිසයිල්ස් දැන් වෙනකොට යාලගේ අඩු වෙලා තියෙන්නේ. සෝ මෙයාලට ඇවිල්ලා ලොකු ප්‍රමාණයක් දැන් ඉස්සරහින් මෙයාලා එක සාමාන්‍යයෙන් ගැහුවොත් 100ක් විතර මිසයිල්ස් ගැහුවොත් සාමාන්‍යයෙන් 60 75ක් විතර ඒගොල්ලන්ට නවත්ත ගන්න පුළුවන්. ඒතකොට සුළු ප්‍රමාණයක් තමයි ගිල වැටෙන්නේ. දැන් වෙනකොට එහෙම නෙවෙයි. එහෙමවත් ගහන්න එයාලා ගාව ඇන්ටි මිසයිල්ස් නැහැ. ඇන්ටි මිසයිල්ස් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙයාලා මොකද කරන්නේ? ඇන්ටි මිසයිල්ස් නැති නිසා මෙයාලා ක්‍රමානුකූලව කඩ ගහන. ඒ නිසා ඒක හරියටම ගිහිල්ලා ඒගොල්ලෝ ටාගට් කරන තැනටම වදිනවා. ඒ නිසා දැන් ඊයේ ගත්තොත් ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ඉරාන් එකෙන් ඇවිල්ලා 60ක් විතර ලං වෙන්න මිසයිල්ස් කාලා තියෙනවා. ඒතකොට ඔක්කොම ගිහිල්ලා ඩැමේජ් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ දෙපැත්තම තියෙන ඊශ්‍රායල විතරක් නෙවෙයි. ඊශ්‍රායලට මේ ඉම්පැක්ට් එක එනවා වගේම ඒගොල්ලෝ ඊශ්‍රායලෙන් ඉරානයට ගහනකොටත් මේ ඉම්පැක්ට් එක එයාලට තියෙන ලොකු බලපෑම් රටවල් දෙකටම තියෙනවා. right so දැන් මෙතනදී මෙයාලගේ දැන් වෙනකොට කියන්නේ ෆ්‍රාන්ස් කියලා ගත්තා. ෆ්‍රාන්ස් රටේ යාලගේ ගුවන් යුද්ධය සඳහා පාවිච්චි කරන්න බෑ. තහනම් කරලා තියෙනවා US එකට. එතකොට එයාලට කිසිම අවස්ථාවකින් කිසිම ආකාරයකින් US forces එකට ඇවිල්ලා මේ ෆ්‍රාන්ස් එයා ස්පේස් එක යූස් කරන්න හැකියාවක් නැහැ. ඊළඟට දැන් මාර වැඩේ කියන්නේ දැන් ඔගොල්ලෝ නිවුස් වල දැකලා ඇති එක වෙලාවට එක දේවල් ඇවිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන මේ ජනාධිපතිවරයා ඇත්තරම ඒ වගේ ලොකු වැදගත් රටක ඒ වගේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ වගේ ජනාධිපතිවරයෙක් ඒ වගේ හැසිරෙනවා කියලා හිතනකොට ඇත්තරම ටිකක් කන්ෆියුස් නේ අපි කියන කන්ෆියුස් උංගා බුංගා කියලාන්නේ මම්මුතුම කන්ෆියුෂන් එකක් එන්නේ මොකද රීසන් එක ඒ වගේ රටක ඇවිල්ලා කොච්චර එකන අපි රෙස්පොන්සිබිලිටි එකක් එක හැසිරෙන්න ඕනේ ජනාධිපතිවරයෙක්ද ඉන්න ඕනේ රයිට් නමුත් ඇත්තරම ද මේ ඉන්න ජනපතිවරයා මේ විනාඩි 5ට කියන එක නෙවෙයි ඊළඟ විනාඩි 5 එක්සිකියුට් කරන්නේ ටෝටලි වෙනස්. එතකොට දැන් ඔයාලට මතක ඇති පහුගිය කාලවල ඔයගොල්ලෝ නිවුසස් වලත් දැකලා ඇති යාලා කිව්වා අර කයිටු තියෙන ඔයිල් මේවකට අපි ගහනවා නැත්නම් ඔයාලගේ පවර් ප්ලාන්ට්ස් වලට ගහනවා කියලා කිව්වා. පවර් ප්ලාන්ට්ස් වලට ගහනවා ඔයාලා හෝමස් එක ඇරියේ නැත්නම් අපි පැය 48ක් දෙනවා ඔයාලා හෝමස් එක විවෘත කරේ නැත්නම් ඔයාලගේ පවර් ප්ලාන්ට්ස් වලට ගහනවා කියලා. ඊට පස්සේ ඉරාන් එකෙන් හැරිච්ච ගමන් උත්තරයක් දුන්නා. ඔයාලා අපේ පවර් ප්ලාන්ට්ස් වලට ගහුවත් අපි අනිවාර්යෙන් ඊශ්‍රායලයේ සහ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල තියෙන හැම පවර් ප්ලාන්ට්ස් වලටම ගහනවා. එහෙම කරොත් ඇවිල්ලා ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. right ඒ නිසා මොනවද කරේ? හරි. ඕකේ. එහෙනම් දවස් 5කට පස්සේ ගහනවා, දවස් 10කට පස්සේ ගහනවා, දවස් 15කට පස්සේ ගහනවා කියලා දැන් ක්‍රමානුකූලව එයාලා මොකද කරන්නේ? මේක පස්සට දාලා එක්ස්ටෙන්ඩ් කර ඉන්නවා. කවුද? ඇමරිකාව. ඒ කියන්නේ දැන් මේ ඇත්තටම ගහන්න මේ පුළුවන් කමකට කියන එකක් නෙවෙයි ගහන්න බෑ ඕල්රෙඩි යාලා දන්නවා පෙරදිලා ඉන්නේ රයිට් ආයෙත් විශ්රාට යන්න බෑ දැන් අගත්තොත් ඇවිල්ලා මේ ඉරාන් එකෙන් කියලා තියෙන්නේ එන්න රයිට් අපි වෙයිටින් අපි ඉන්නේ වෙලාවලා ග්‍රවුන්ඩ් ෆෝස් එක යනකම් ඔයාලා තියලා මේව කරන්න මොකද යාළුවගේ දැන් ඕල්රෙඩි 1 මිලියන් ඉරාන් එකේ 1 මිලියන් ඇවිල්ලා ග්‍රවුන්ඩ් ෆෝසස් අයලා මේ ප්ලාස්ටික් කරලා ඉවරයි 1 මිලියන් ලක්ෂ 10ක් මේගොල්ලන්ගේ තාම 2000 2500 3000ක් වගේ තමයි ලෑස්ති රයිට් එයාලා ලෑස්ති පිටින් ඉන්නේ රයිට් ඔයාලෙන් ඕල්රෙඩි අපි ලෑස්ති මොකද අපිට ඒක තමයි ඊසි කියලා එයාලා කියලා තියෙනවා ඒ වගේ දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා වගේ නෙවෙයි ඉරාන් කියලා කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 20 30කට කලින් ඉඳන්ම එයාලා මේ අපි කිව්වොත් ආයුධ නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා right ඒතොර
මේ එයාලට අවශ්‍ය තරම ස්ටොක් එක යාලා ගව තියෙනවා. සහ ඒ වගේම තමයි මෑන් පව එකක්. දැන් ඔයාලා බලනවා ඇති YouTube වල ගිහිල්ලා මෙයාලට මෙච්චරක් තියෙනවා, ඊශාලට මෙච්චර මේ ආයුධ බල තියෙනවා, මේකට මෙච්චර ආයුධ බල නැහැ. ඊට වඩා තියෙනවා. ඒක තමයි ඇත්ත. මොකද එයාලා එළියට කියන්නේ එක කවුන්ට් එකක්, බට එයාලා ගාව තියෙන තව කවුන්ට් එකක්. ඒක ඔයාලට අපිම කැල්කුලේට් කරලා බැලුවොත් ඒක හිතා ගන්න පුළුවන්. දැන් මේ 100 200 ගහන රොකට්ස් වල ඩ්‍රෝන්ස් වලට යනුව අපි චෙක් කරලා බැලුවොත් ඒගොල්ලන් දීලා තියෙන කැල්කුලේෂන් නැත්නම් ඒගොල්ලෝ දීලා තියෙන රිපෝට් එකට වඩා ඒගොල්ලන් ගාව ඒ ආයුධ තියෙනවා. right anyways දැන් එයාලා ගාව තියෙනවා ඇවිල්ලා මේ ක්‍රූස් කියලා රොකට් ජාතික ඒව ඇවිල්ලා සාමාන්‍යයෙන් ගහන්නේ මේ යුද්ධ නැව්වලට ගහන්නේ right. එයාලා ඒව දැන් යූස් කරන්නේ නැහැ හෝමෝස් මේ එකේදී යාලා වෙන එක බැලස්ටික් මිසයිල්ස් යාලා යූස් කරන්නේ ක්‍රූස් කියන ජාතිය යූස් කරන්නේ මොකද යාලා වෙයිටින් ඉන්නවා ඉන් කේස් නාවික නේවි ෆෝස් එක ආවොත් US එක එයාලට ප්‍රහාර කළා. මොකද එයාලා හෝමස් එක ඇතුළට ආව කියන අනිවාර්යෙන් ඉරාන් කට්ටිය ඉරාන් ෆෝසස් ඇවිල්ලා එයාලට ප්‍රහාර එල්ල කරනවා. එතකොට කිසිම බේරීමක් මේ පාරාසිනවුන්ගේ බේරෙන්න බැහැ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ ගත්තොත් ඉරාන් කියලා කියන්නේ ඉස්සරින් ඉඳන් එයාලට සෑහෙන්න ප්‍රශ්න අභියෝග ඇවිල්ලා තියෙන රටක්. ඒ මිනිස්සු සෑහෙන්න මුණ දීලා තියෙනවා ඒ අභියෝග වලට. ඒගොල්ලන්ට මේවා ඔක්කොම මහලුකු දේවල් නෙවෙයි. නමුත් එයාලා කවමදාකවත් පෙරදිලා නැහැ. එයාලට බොන්න නැති වෙලා තියෙනවා, කන්න නැති වෙලා හැම එකක්ම වෙලා තිබ්බත් එයාලා කවදාකවත් මේවා වලට පෙරදිලා නැහැ. නිසා මේ රටවල් දෙක තුන එකතු වෙලා ගැහුවත් එයාලා පැරදෙන ජාතියක් නෙවෙයි. එයාලා ප්‍රතිප්‍රහාර එල්ල කරලා ජයග්‍රහණය කරන ජාතියක්. දැන් ඔයාලා දැකලා තියෙන සාමාන්‍යයෙන් වීඩියෝස් වල වයිරල් වෙලා තියෙනවා අර IRGC එකේ මීඩියා ස්පෝක්ස් පර්සන් මේ මිසයිල්ස් යන අතරතුර එයා කූල් එකේ කිසිම ටෙන්ෂන් එකක් නැතුව එයා ස්කේබෝඩ් එක යන ගමන් ඩ්‍රින්ක් එකක් බොනවා. right. ඒක නිකන් කන්ට ගැහුවා වගේ තියෙනවා. ඇයි ඉතින් අනිත් රටවල් මෙයාලට ගැහුවා මෙයාලා විනාශ කරා කියලා US එක කියද්දී ඊශ්‍රායලය කියද්දී අපි මෙච්චර ඩැමේජ් එයා කූල් එකේ වැඩේ කරනවා. ඉතින් මේ ඔක්කොම දැන් එතකොට හිතන්නේ ඒ වගේ කරනවා නම් එයාලගේ ඒ කියන්නේ බය නැතිකම කොහොමද? එයාලා කොහොමද මේවට ෆේස් කරන්නේ කියන ලොකු දේවල් තියෙනවා. right. ඊළඟට දැන් මෙයා කියනවා right අපි මෙයා ඉරාන් එකත් එක්ක කතා කරනවා එහෙම කියලා මේ ඩොනාල්ඩ් ට්‍රම්ප් කියනවා. හැබැයි මේ ඉරානේ අබ්බාස් ආරච්චි කියලා කියන්නේ හේන විදේශ අමාත්‍ය. right. එයා කියලා තියෙනවා එක BBC නිවුස් එකේ මෙයා කාත් එක්කත් අපි කාත් එක්කත් කතා කරන්නේ නැහැ. අපි යාලත් එක්ක ඩිලීට් කවදාකවත් කතා කරන්නේ. අපි මොනවා හරි කතා කරොත් කතා කරන්නේ පාකිස්තානය හරහා. එතකොට මේ පාකිස්තානයේ මැද ඉඳගෙන තමයි එහාටයි මෙහාටයි කතා කරන්නේ. ඒ කියන්නේ එයා තමයි මැද ඉඳගෙන මේක හැන්ඩල් කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති ගාසා ප්‍රශ්නයේදී ගාසාවයි ඊශ්‍රායලය අතර මැද ඉඳන් කතා කර කටා. එතකොට මේ අවස්ථාවේදීත් එහෙමයි. right. මේ අවස්ථාවේදී කතා කරගන්න හැකියාවක් නැහැ. රීසන් එක කටාරයකටත් ගහන නිසා. කටාරයකට ගහන්නේ කටාරයකට නෙවෙයි. කටාරයකේ තියෙන US bases වලට. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා. ගොඩක් අයට මෙතන මේකක් තියෙනවා පොඩි කොන්ෆ්ලික්ට් එකක් නැත්නම් පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් මේ ඒගොල්ලෝ හිතන කටාරයකට තමයි මේ ගහන්නේ කියලා. මේ නැහැ මේ කටාරයකට නෙවෙයි ගහන්නේ. කටාරයකේ තියෙන US bases වල. මොකද ඒ US bases වල ඉඳන් තමයි ඉරාන් එකට ප්‍රහාර එල්ල කරන්නේ. right. ඉරාන් එක කියලා තියෙනවා මොන ඒ කියන්නේ හිතන්නකෝ US ෆෝස් ඇවිල්ලා මොන රටේ ඒ කියන්නේ මේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල බහරේන් UK බහරේන් කුවේට් ඊළඟට සෞදි අරාබිය හිටියොත් ඒ හැම ඒගොල්ලෝ ඉන්න හැම හොටෙල් එකකටම ගහනවා කියලා. හරිද? එතකොට එයා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි ගහන්නේ. අපි ගහන්නේ US ෆෝසස් වලට. එච්චර. ඒක තමයි අල ක්ලියර් ස්ටේට්මන්ට් එක. ඊළඟට තමයි දැන් මෙච්චර දැන් සමන US බේසස් තමයි වෙල්ලා ගොඩක් කරට සෞදේ මිඩලිස් කන්ට්‍රිස් වල තියෙන. නමුත් දැන් වෙනකොට US කට්ටියයි ඩුබායි කට්ටියයි ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා. zelenskyත් එක. zelensky කියන කවුද? යුක්‍රේන් එකේ යුක්‍රේන් එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙනවා. මොකද දැන් ඔය මේ ඉරාන් එකෙන් ගහන ඩ්‍රෝන්ස් ඇවිල්ලා වළක්වන්න. එයාලගව මේවා තියෙනවා ඒ ඇන්ටි කියන්නේ ඩ්‍රෝන් මේව කරන්න පුළුවන් ඇන්ටි මිසයිල් ජාතියක්. සෝ ඒවා අරගන්න එයාලා මොකද කරන්නේ? ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා. නම් නිකන් හිතන්න ඒක රෂියකින් ගත්තත් කමක් නෑ කියනකො. යුක්‍රේන් කියලා කියන්නේ ඕල්රෙඩි පැරදිච්ච රටක්. හරිද? දැන් මේ යුද්ධයක් යාලත් යනවා රෂියත් එක්ක දැන් අවුරුදු දැන් දවස් 1000 ගණන් 2000 ගණන් විතර වෙනවා. රයිට්. රටෙන් පහෙන් එකක් අල්ලලා ඉවරලා රෂියා. යුක්‍රේන් එකේ පහෙන් එකක් අල්ලලා 20ක් අල්ලලා 25ක් විතර අල්ලලා ඉවරයි.
එහෙම තියෙන රටකට ගිහිල්ලා යාළගේ ටෙක්නොලොජික ගන්නවා කියන්නේ ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මොකද ඒකට හේතුව මම කියන්න මොකද මෙතන මේ යන මේ චේන් එක මොකද කියලා. දැන් රෂියා කියන්නේ ගොඩක් වෙලාට මේව එක දෙන්නේ ඩ්‍රෝන්ස් දෙන්නේ ඉරාන් වලට රෂියා එකෙන්. එතකොට ඒ දැන් රශයකෙන් යුක්‍රේණ එකට ගහනකට යුක්‍රේණ එකෙන් එක වලක්වන්න පුළුවන් මෙම තියෙනවනේ. තොර ඒවා එහෙම හිතල තමයි මේ සෞදය රැබ් ඉළඟට මේ ඩුබයි කියන රටවල එකුල එක ග්‍රිමට අත ඒ ග්‍රිමට් දාලා විනාඩි කීපයක් කියන පැසරිස් පෑ කීපයක් කියන ඩ්‍රෝන් වලිම ඇටැක් එක කරයිටන්නවල ඒ කියන්නේ එයාල හිතන ජාතියෙන් නෙවෙයි රයි දැන් US එකරත් කරන්න බැරි නම් දෙලෙන්ස්කි මොනවා කරන්න දොතන ඒක අපි නිකං හරියට මේ ඉන්දියාව මිච සොරි ඉන්දියාවන බංගලාදේශ ණය ගන්නවාගේ කෙන අපි රටක් හැටිය ගොලෝ අපි බංගලදේශයට කොලට මතකති පවගේ කාලය බංගලදේශෙන් උත් නෑගත්තද වගේ අපි බලන තැනට අපේ රට පත් වනානේ අන්න ඒ වගේ මොහොත්තක් ඒවගේ මුහමන්ට එකක් තමයි දැන්වෙනකොට මැද පෙරදික රටවලට උදාවෙලා තියෙන්නේ ඉතින් මෙයා කියන්නේ අබ සරජ කියන අප මිඩිස් කන්ටිස් වලත් ඉන්න යාල නේබ අප යාලත කිසිම් ප්‍රශ්නයක් නෑ හැබැයි යාලවිල්ලා මේ යුතර ඊශ්වල්ට සපෝට් කරන්න හොඳනෑ ක සපොට් කන්න හොඳ යාලට ස්පේස් දෙන්න එපා ඔය ස්පේස් දුන්න තම පිගහන්නේ කියනග මතය තම යාලා ඉන්න එමනතුන යාලට කිසිම් ප්‍රශ්නයක් නෑ ඊළඟට දැන්වෙනකොට සෝෂ මිඩියාවලත් දැකල ඇති දන්න ඇත්තං ඔගොල මේකින් වලට පැකරපලන් චචනයා කියල ගරුප් එක නොල දන්න දැන් ඕඩ රශයාවල යරශය යුක්‍රන් වලද රශයට සපොට්කන් චනය කන ගරුප් එක සෝ එයාලා ඉරාන් එකට සපෝට් කරන්න ලෑස්තිනවා එක US කරවන්් ෆෝස එකවොත් එයා ලැවිල්ලා අනිවාරෙන් ඉරාන් වලට සපොට් කනක ගේතිනවා එතකොට දැ මේක තමයි යන අප්ඩේට් ෝ එක අපේ ඩීටෙල්ස් ටික සෝ තව ගොඩක් දෙවල් ඩිටෙල්ස් තින සමගේ කඩකට දාන්න මේ එක කමිචරමට කල ඉන්ෆෝම් කරේ සෝ අපි අලුත් වීඩියකින් හමුවමු අඩිලෙන් බයි හවනස්ටම් බිසේ්